grade 10 Southern Province English paper. I'll explain each part so you can understand easily and score well. So let's get ready and start our practice together. අපි 2023 අවුරුද්දේ දකුණු පළාත් සභාවෙන් දීපු 10 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරනවා. පළවෙනි කොටස ඉස්සෙල්ලම මේ අවසාන වාර පරීක්ෂණයේ පේපර් එක ගොඩක් හොඳ පේපර් එකක්. අපි බලමු ටෙස්ට් 1. ටෙස්ට් 1 එකේදී ඉන්ස්ට්‍රක්ෂන්ස් 6ක් දීලා තියෙනවා අපිට. ඒ වගේම පික්චර්ස් 6ක් තියෙනවා. අපි මේකට අනුව හොඳට කියලා මේ කේජ් එකේ නිවැරදි ලෙටර් එක දාන්න ඕනේ. First one, common restroom ahead. Common restroom එක ඉදිරියෙන් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා common restroom එකක් කියලා කියන්නේ toilet sinks තියෙන හැමෝටම පොදුවේ අපිට public use කරන්න පුළුවන් ස්ථානයක්. එතකොට ඔයගොල්ලන්ට මේ පේනවා a common restroom refers to a public restroom which is facility with toilets and sinks available for public use. The term emphasizes it is shared unlike a private bathroom in a home. අපි ගෙදරක වගේ නෙමෙයි ඕනම කෙනෙකුට භාවිතා කරන්න පුළුවන් එකක්. මෙන්න මේ වගේ ලාංඡනයක් තමයි තියෙන්නේ. එතකොට letter D ඒගොල්ලන් දීලා තියෙනවා. Don't forget to share your medical history. ඔයාගේ medical history එක share කරගන්න අමතක කරන්න එපා කියලා තියෙනවා. අපි සාමාන්‍ය medical history එකක් දෙන්නේ අපි ડોක්ටර් කෙනෙක් ගාවට ගියාට පස්සේ එහෙම නැත්නම් අපි බ්ලඩ් චෙක් කරගන්න ඒ වගේ දෙයකදී රුධිර පාර වෙලෙන එකදී ඒතර ඔයගොල්ලෝ මෙතන ඔයාලට පේනවා දැන් බ්ලඩ් කියන වචනේත් පේන තියෙනවා. ඉතින් ඒක නිසා මෙතනින් හොඳටම ගැලපෙන එක තමයි letter B එන්න ඕනේ. Spitting means කෙල ගැසීම. Spitting is strictly prohibited within the premises. පරිශ්‍රය තුල කෙල ගැසීම සම්පූර්ණයෙන්ම තහනම් කියන එක ඔයගොල්ලන්ට පේනවා මෙතන F letter F එකේ තියෙන පික්චර් එක තමයි හොඳටම ගැලපෙන්නේ. අපිට පේනවා කෙල ගහන විදිහ. ඒක මෙහෙම එපා කියලා පෙන්නලා තියෙනවා. ඒක තමයි ආසෙක වෙනවා. Don't touch work of art. ඔයගොල්ලන් දන්නවා don't කියන වචනේත් එක තිබුණාට පස්සේ V1 එක ඒක නෙගටිව් ඉම්පෙරටිව් එකක් කරන්න එපා කියන එක. ස්පර්ශ කරන්න එපා, අල්ලන්න එපා. කලාකෘතීන්. ඉතින් අපිට පේනවා මෙතන හොඳටම ගැලපෙන මියුසියම් එකේ තියෙන පික්චර් එක. මොකද අපිට කලාකෘතියක් පේන්න නැති වුණත් මියුසියම් එකේ ඇතුලේ තියෙන ඒවා කොහොමත් මියුසියම් එකේ මේ වගේ ඉන්ස්ට්‍රක්ෂන් එකක් හුඟක් වෙලාවට දකින්න පුළුවන්. ඒක නිසා letter E එන්න ඕනේ එතනට. Fifth one, wear proper shoes for safe running. safe running එකට ඔයගොල්ලන් දාන්න ඕනේ ගැලපෙන සපත්තු පළඳින්න ඕනේ කියන එක. අපි ඇත්තටම මෙතන පික්චර්ස් ගත්තට පස්සේ අපි කීපයක් දීලා ඉවරයි. අපිට පේනවා මෙන්න මෙතන ධාවනපතයක් තියෙනවා, පැවිලියන් එකක් වගේ පේනවා නේද? ඔයගොල්ලන්ට පේනවනේ මෙතන කෝට් එකක් තියෙනවා, net එක ඇතුළේ අපිට පේන මේක තමයි ඒක ගැලපෙන්නේ. ඉතින් දුවනකොට අපිට සපත්තුවක් පේන්නෙත් නැහැ, දුවනු පේන්නෙත් නැහැ. නමුත් අපිට මේ තියෙන පික්චර්ස් අනුව ගන්න පුළුවන්. letter A එන්න ඕනේ. No pets are allowed. සුරතල් සතුන්ට ඉඩ දෙනු නොලැබේ කියන එක. allow කියන්නේ අපි ඉඩ දෙනවනේ, not allowed. No pets are allowed දෙන්නේ නැහැ කියලා පෙන්නනවා. අපිට පේනවා මෙතන pet කෙනෙක්ගේ picture එකක් තියෙනවා letter C වල ඒ picture එකේ. එතකොට ඒක තමයි මේකට ගන්න පුළුවන්. අපි test 2 එකට ගියාම fill the blanks in the following announcement using the words given in the box. Write the correct letter of the word in the space given. මේ ස්පේස් එකේ අපිට හරි අකුර ලියන්න ඕනේ මේ announcement එක complete කරන්න මේ box එකේ වචන අරගෙන. අපිට boxed words ටික ඉස්සෙල්ලා බලන එක හොඳ දෙයක්. Staged කියන්නේ ඔයගොල්ලන් තේරුමත් එක්ක හිතන්න word class එකක් හිතනවා වඩා හොඳයි. Staged කියලා කියන්නේ අපි වේදිකාගත කළ කියන අදහස, වේදිකාගත වුණා කියන අදහස. Onwards ඉදිරියට, regulations විධිවිධාන වගේ අදහසක්, regularity, dialogue දෙබස, each සෑම, to කියන්නේ ට ප්‍රත්‍යය. දැන් අපිට පේනවා මේකේ announcement එකේ මෙහෙම තියෙනවා the drama and theatre club of Mahamaya Girls School. Mahamaya Girls School එකේ drama and theatre club එක has organized a junior blank drama competition. සංවිධානය කරලා තියෙනවා junior dialogue drama competition එකක්. අපිට පේනවා ඒක අපිට දීලා තියෙන නිසා දෙවෙනි එකේ ඉඳලා ගියොත් date එක on 2nd January 2024 ජනවාරි දෙවෙනිදා තමයි මේක තියෙන්නේ. time from තියෙනවනේ පුතා from කියලා කියන්නේ සිට 8 am සිට එහෙනම් මෙතන 2 සමග වෙලාවක් දෙන්න ඕනේ. අපිට එහෙම දීලා නැත්නම් අපිට ගන්න පුළුවන් onwards 8 සිට ඉස්සරහට. එතකොට letter B එන්න ඕනේ. venue that means the place at the school auditorium පාසල් ශ්‍රවණාගාරයේදී venue කියලා කියන්නේ ස්ථානයනේ. ඉතින් අපිට දීලා තියෙනවා grades ශ්‍රේණි from 6 blank 10 6 සිට 10 දක්වා නම් ඔයගොල්ලෝ දන්නවා from 2 තියෙන F වල ඉතින් අපි එතන letter F දාන්න ඕනේ. only 2 dramas from blank grade
are allowed to be blank. එතකොට ඔයාලට පේනවා මෙතන only 2 dramas නාට්‍ය දෙකක්නේ. එතකොට හැම ශ්‍රේණියකින්ම නාට්‍ය දෙකක් වගේ අදහසක් තමයි ගන්න. මොකද අපි ඉතුරු වෙච්ච වචනත් එක්ක ගත්තට පස්සේ එතනට ගැලපෙන්නේ සෑම ශ්‍රේණියක් කියන එක. එතකොට each එන්න ඕනේ. each grade are allowed to be ක්‍රියාපදයක් අනිවාර්යයෙන් මෙතනට එන්න ඕනේ. එන්න ඕනේ මොකද staged ඉඩ දෙනවා කියන එක. ඒ කියන්නේ හරියටම මේ කම්පිටිෂන් එකට එක ශ්‍රේණියකින් නාට්‍ය දෙකක් පමණක් ඉදිරිපත් කිරීමට staged කරන්න ඉඩ දෙනු ලැබේ කියලා තමයි මෙතන පෙන්නන්නේ. Rules and blank will be informed via the teachers in charge of English. ඉංග්‍රීසි බාර ගුරුවරු හරහා via means හරහා දැනුවත් කරනු ලැබේ. මේ future tense passive sentence එක. rules and regulations වෙන්න ඕනේ. letter C එන්න ඕනේ. මොකද ඔයගොල්ලන් හොඳට මතක තියාගන්න මේ and වලින් සම්බන්ධ වෙද්දී similar ideas අපි connect කරන්නේ rules නීති සහ විධිවිධාන. rules and regulations. එතකොට අපිට තව තැනකදී පුතාලට මතක ඇති මේ විදිහට අපි සම්බන්ධ කළා. හැම වෙලාවෙම and සමග මේ පැත්තේ තියෙන එක වගේ එකක් මෙතනින් හොයන්නත් පුළුවන්. ඒකත් පහසුවක්. ඒ විදිහට අපි test 2 කරා. Test 3. Study the picture and fill in the paragraph using the words given in the box. Write the letter of the correct word in the blanks. මේ හිස් තැන් වලට දාන්න ඕනේ මෙන්න මේ වචන 11න් 10ක් අපිට එකක් දීලා තියෙනවා. එතකොට මේ වචන 10 අදාළ ඡේදයේ නිවැරදිව හිස් තැන් පුරවන්න ඕනේ. ඔයගොල්ලන් දන්නවා picture reading හොඳට ෆැමිලියර් වැඩක්. ඔයගොල්ලන් හොඳට දන්න එකක්. කොහොමත් 10 11 O level papers තුනේම test 3 එකට එන්නේ picture description එකක හිස් තැන් පුරවන්න. ඉතින් අපිට ඒකෙදි හරීම familiar picture එකක් දෙන්නේ. අමාරු වචන කවදාවත් මට නම් දැකලා නැහැ මේ ඇවිල්ලා තියෙනවා papers වල. හරීම ලේසි වචන ටිකක් තමයි දෙන්නේ. ඒක ඔයගොල්ලන් මේ වචන ටික ඉස්සෙල්ලා කියවන එක හොඳයි. newspaper පත්තරය, පොත්පත අංකල් මාම තියෙන spectacles කණ්ණාඩි, legs lying කියලා කියන දිගාවි සිටීම, සිටමින් කියන අදහස, happily සතුටින්, sofa hands, floor කියන බිම, knitting ගොතමින්, there ඔවුන්ගේ කියන පදේ. එතකොට ඔයගලන්ට පේනවා මෙතන පික්චර් එක දිහා අපිට නිකන් බැලුවොත් අපි ගොඩක් වෙලාවල පික්චර් දිහා බල ඉන්න එපා. ඡේදයේ සම්පූර්ණ කියවලා පික්චර් දිහා බලන එක හොඳයි. මොකද අපිට හැමදේම වැදගත් වෙන්නේ නැති වෙන්න පුළුවන්. අපිට මේකේ නම් පේනවා අංකල් මේකේ ඉන්නේ අංකල් කෙනෙකුයි ආන්ටි කෙනෙකුයි. අංකල් හරි සැපට වාඩිලා ඉන්නවා මේ සෝෆා එකේ උඩ. ආන්ටිත් එහෙම සතුටින් වහිනා වෙලා ඉන්නවා. පේනවා යා මාම බලන් ඉන්නවා පේනවා. එයා කිය අතේ පත්තරයක් තියෙනවා කියලා පේනවා. අංකල් නැප්කින් එකක් වගේ එකක් මේ නීඩල්ස් වලින් ගොතමින් ඉනවා. ස්පෙක්ටකල්ස් දාලා තියෙනවා. එයා සුව පහසුවෙන් දෙන්නම ඉන්නවා කියලා පේනවා. මේ අක්කුඩ දෙක උඩ තියාගෙන ඉන්නවා. හරි කම්ෆර්ටබල් විදියට ඉන්නවා කියලා පේනවා. මේ මාමත් එහෙමයි පිලෝ එකක් උඩ කකුල් තියන් ඉන්නවා. ඉතින් අපි මේ ළමයි දෙන්න ගත්තට පස්සේ මේ පිරිමි ළමයා බිම දිගා වෙලා ලයින් කියලා අපි කියන්නේ හාන්ස් වෙලා වගේ ඉන්නවා. මේ දෙන බෝඩ් ගේම් එකක් ගහනවා වගේත් පේනවා. නංගි නම් ඉන්නේ වාඩි වෙලා ඇත්තටම. මෙතන අපිට යාන් එකක් පේනවා නූලක්. ඊට පස්සේ මෙතන ලෑම්ප් ෂේඩ් එකක් පේනවා. ඉතින් අපිට මේකේ පික්චර් එකේ අමාරු දේකුත් පේන්නේ නැහැ. අපි බලමු. I recently had a look at my childhood photographs and there was a family photo of our aunt's family. යාට මේ විස්තර ලියන කෙනා තමයි කියන්නේ. එහෙම යා දැක් ෆොටෝස් බලන ගමන් පුංචි කාලේ යාට හම්බුණා ආන්ටිගේ ෆැමිලි. ඒගොල්ලන්ගේ මාමයි නැන්දගේ ෆැමිලි එකේ ෆොටෝ එකක්. The family members including the aunt, uncle, younger sister and younger brother are in the living room engaging in their own activities. එතකොට මේ ෆැමිලි එකේ මෙම්බර්ස්ලා කියන්නේ මාම නැන්ද නංගි සහ මල්ලි ඇතුළුව හැම කෙනෙක්ම in the living room සාලේදී engaging in මේ නිරත වෙලා සිටියා own activities. ඒගොල්ලන්ගේ එක ක්‍රියාකාරකම් කර ඉන්නවා. Both the aunt and the blank seem to be in their middle age. both කියලා කිව්වම ඔයගොල්ලන් දන්නවා දෙන්නෙක් අපි විස්තර කරනවා දෙකක් කවුරු හරි දෙන්නෙක් හෝ මෙතන නම් and වලින් සම්බන්ධ කරලා තියෙන නිසා එක වගේ දෙන්නෙක් වෙන්න ඕනේ. පුද්ගලයෝ නම් පුද්ගලයෝ, දේවල් නම් දේවල් නේද? aunt and මෙතන uncle වෙන්න ඕනේ. both the aunt and the uncle ඒ කියන්නේ letter B එන්න ඕනේ. මොකද මාවට තමයි letter B තියෙන්නේ. seem to be පේනවා in their middle age මැදි වයසේ වගේ. and වලින් සම්බන්ධ කරලා වාක්‍ය දෙකක් ඔන්න. ඒගොල්ලන් are sitting comfortably. ඒගොල්ලන් හරිම comfortable විදියට සුව පහසු විදියට වාඩිලා ඉන්නවා. in a blank. මොකකද වාඩි ඉන්නේ? sofa එකේ. මෙතන in දැම්ම හේතුව ඔයගොල්ලන් දන්නවා අපි arms තියෙනවා නම් arm chair එකක නම් අපි
ආම්චෙයර් වාඩි වෙනකොට අපි කියන්නේ in the armchair කියලා. මොකද අර ඇඳි දෙකත් එක්ක ඇතුලේ ඉන්න බව අපි පෙන්නනවා. එතන on the armchair කියලා කියන්නේ. දැන් මේ සෝෆා එකෙත් අපි දැක්ක ඇඳි දෙකක් තියෙනවා. ඒක නිසා තමයි මෙතන in දාලා තියෙන්නේ. The uncle is wearing a pair of මේ මාමා ඇඳගෙන ඉන්නවා ජෝඩුවක්. මොනවා ජෝඩුවක්ද? අපිට පේනවා මේ ස්පෙක්ටකල්ස් දෙකක් දාන් ඉන්නව නේද? glasses. ස්පෙක්ටකල්ස් කියන letter C කණ්ණාඩි කූට්ටම මෙතන pair කියලා කියන්නේ කූට්ටමට ඔයගොල්ලන් දන්නවා pair එක අපිට දාන්න පුළුවන් තව pair of sunglasses, pair of trousers, දික්කලසම pair of shoes, සපත්තු, sandals, සෙරෙප්පු, slippers, pair of socks නේද? ඒතර pair කියන එකත් එක්ක අපිට ගොඩාක් වචන ජෝඩුව කියන අදහස යදෙන වචන වල තරම් ගන්න පුළුවන්. ඇඳුම් වලුත් අපි trousers වගේ ඒවා. The uncle is blank a napkin with 2 knitting needles blank. එතකොට ඔයගලන්ට පේනවා මාමා මෙන්න ක්‍රියාපදයක් තමයි තියෙන්නේ ඉස්සම ඔයගලන් දන්න present continuous මේ කොහොමද අපි picture describe කරද්දී use කරන form එකක්. එතකොට ඉස්සමක ing form එකේ එන්න ඕනේ. මේකට ගන්න පුළුවන් ing form එකකින් වචන දෙකක් තියෙනවා lying and knitting. අපිට පේනවා මාමා lying වල නෙමෙයි අපි ගැලපෙන්නේ napkin එකනේ කර්මපදයේ එන napkin එක ගොතමින් තමයි ඉන්නේ. ගොතමින් කියන එකට අපි කියනවා knitting කියලා. ing තියෙනම් මිශ්‍ර ක්‍රියාවකින් අපි කියනවා කරමින් කියන අදහස. කර අදහස. එතන ගොත ඉන්නවා නැත්නම් ගොතමින් සිටිනවා with two knitting මොනවා දෙකකින්ද යාළ ගොතක තියෙන්නේ 2 කියලා තියෙනවනේ නේද දෙකක් knitting needles අපි කියනවා ඒවට ගොතන කටු කියලා ගොතන කටු දෙකකින් ගොතන හැබැයි හරි සතුටින් ඉන්න වගේ පේනවා ඒක නිසා අපි දානවා happily right සතුටින් hina වෙලා ඉන්න while the aunt is looking at him ඒ අතරේ නැන්ද යා දිහා බලන් ඉන්නවා මාම දිහා holding a blank මොකක්ද යාතේ තියන් ඉන්නේ a newspaper with both hands අත් දෙකේම තමයි newspaper එක තියන් ඉන්නේ අපිට පේනවා letter h එන්න ඕනේ hands වෙනුවට මේ ඒ නැන්දගේ අත් දෙකේ තමයි මේ පත්තරේ තියෙන්නේ the uncle is keeping his blank on a foot pillow කියන්නේ ඔයගලන්ට පිලෝ එකක් කියලා කියන්නේ කොට්ටේනේ foot pillow එකක් කියලා කියන්නේ කකුල් දෙක තියන්න ගන්න කොට්ට වලට එතකොට ඒක බිම තියෙන දැන් මෙතන අපිට පේනවා යාගේ මොනවද මේ foot pillow එක උඩ තියන්නේ කකුල් දෙක ඒක නිසා legs එනවා letter D a yarn is laying on the blank beside the sofa දැන් අපිට පේන yarn එකක් නූල් මේ රෝදයක් නූල් ටිකක් පේන්න තියෙනවා නූල් කැරල්ලක් මේ කොහෙද sofa එක ළඟ ඒක නිසා අපිට එතන දාන්න පුළුවන් බිම තමයි නූල් තියෙන්නේ බිමට අපි කියනවා on දනේ on කියලා කියන්නේ උඩ. ඒතර මේ yarn එක තියෙන්නේ දිග ඇරිලා on උඩ මොකක් උඩද බිම මත පොළොව මත beside the sofa එක අසල බිම කියන එක තමයි මෙතන අදහස බිම කියන එක තමයි floor වලට තමයි letter I දැම්මේ. Both younger sister and younger brother are playing a board game on the mat. අර mat එකේ නංගි මල්ලි දෙන බෝඩ් ගේම් එකක් ප්ලේ කරමින් සිටිනවා. The younger sister is sitting. හැබැයි නංගි ඉන්නේ වාඩි වෙලා while අතර the younger brother is blank on the mat. අපිට පේනවා අයා හාන්සි වෙලා ඉන්නේ lying on the mat. අපිට පේනවා ඊවල තියෙන line කියන එක line කියන්නේ හාන්සි වෙනවට. There is a lamp at the corner and a picture hanging on the wall. අපිට පේනවා කොනේ මුල්ල පැත්තට වෙන්න තියෙනවා ලැම්ප් එකක් පික්චර් එකක් තියෙනවා බිත්තියේ එල්ලලා. ඉතින් අපි ටෙස්ට් 3 එකේදී මේ විදිහට හිස්තැන් පුරවද්දී letters දාන තැන් වල letter එක දාන number එක සමහර වෙලාවට වල numbers දාන්න ඉන්න පුළුවන් සමහරට වචන ලියන්න ඉන්න පුළුවන්. ගොඩක් වෙලාවට එන්නේ මේ letters හරි numbers හරි. හොඳට කල්පනාවෙන් කරන්න ඊට පස්සේ ඔයගොල්ලන් කියවලා බලන්න හරිද කියලා. ඉතින් ඒකේ ලකුණු පහෙන් පහම ගන්න පුළුවන්. Test 4 fill in the blanks with a suitable word from the given list. Since and around until towards during ඔන්න ඔයාලට මේ පද ටික දාලා මේ හිස්තැන් පුරන්න ඕනේ ඔයගලන්ට මතක ඇති මේ පාඩම grade 10 වලදී ඔයගලන්ට third term එකේ කරන්න ඇති. ඉතින් අපිට හරිම ලේසි මේකේ තියෙන නිපාත පද මෙන්න මේ since කියන නිපාතය ඔයගලන් දන්නවා since කියලා කියන්නේ සිට කියන අදහස and වලින් සම්බන්ධ කරන අපේ සමාන similar ideas කනෙක්ට් කරන්න ගන්න පදේ around කියන පදේ අපිට තේරුම් කීපයක් තියෙනවා around වටා කියන අදහස එන්නත් පුළුවන් නැත්නම් විතර කියන වගේ අදහසක් until කියලා කියන්නේ තුරු තෙක් කියන අදහස towards කියන්නේ දෙසට
ඩියුරින් කියලා කියන්නේ කාල සීමාවක් තුල කියන පෙන්නන අපිට අනිවාර්යෙන් ඩියුරින් සමග ඔයගොල්ලෝ මතක තියාගන්න. ගොඩාක් වෙලාවට එන්නේ කාල පරාසයක් පෙන්නන වචන වැකේෂන් වගේ නැත්නම් වීකෙන්ඩ්ස් වගේ සීසන් එකක් වෙන්න පුළුවන්. මොකක් හරි ඒ වගේ කාල පරාසයක් පෙන්නන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි මේක කියවගෙන යමු. හරිම ලස්සන විස්තරයක් මේකේ තියෙන පැරග්‍රාෆ්ස් දෙකක් විදිහට. ඉතින් අපි මේ කැම්පින් ගැන තමයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ බලමු මේකේ තියෙන දේ. A beautiful camping site is located in a serene forest. As you walk around, you will find towering trees, a glistening river and a peaceful lake. ඉතින් ඔයාලට පේනවා මේ කියනවා මෙහෙම ලස්සන කැම්පින් සයිට් එකක් තියෙනවා මේ කැලෑවක් අසල. ඒක හරීම මේ ඔයගොල්ලන් දැකලා ඇති සමහරලාට මේක දැනෙන්න මිනිස්සෙක් මේ වනාන්තරයකට යන්න ඕනේ. මේ වනාන්තරයේ තියෙන මේ සුන්දර මේ beautiful කියලා කියන ලස්සනයි සුන්දරනේ කැම්පින් සයිට් එක. ඒක සිරින් ෆොරස්ට් එකක තියෙන. ඒ කියන්නේ සිරින් කියලා කියන්නේ සංසුන් කැලෑවක. මේක පිහිටලා තියෙන්නේ. As you walk around ඔයා ඇවිදිනකොට අපිට මේ towering trees කියන එකෙන් පේන tower කියලා කියන්නේ කුළුණක් නේ. towering trees කියන්නේ උස ගස්. ඒතර glistening river එකක් කියන්නේ දිලිසෙනවා. ගඟ දැන් ඔයගොල්ලෝ දැකලා ඇති සිල්වර් කලරකින් දිලිසෙනවා. මේ රේස් වැට සන් රේස් වැටට පස්සේ හරිම ලස්සනම දර්ශනයක් මේ glistening river එකක්. and a peaceful lake හරිම සාමකාමී විදියට තියෙන. කියන්නේ කිසි මහ ഘോഷාකාරී සද්ද නැති හරිම ලස්සන වැවක් අපිට පේනවා. විලක් පේනවා. තියෙනවා කියලා එයා කියනවා. එයා විදිනකොට මේ කියන කෙනා මෙහෙම කියනවා. The site has been a favorite destination for nature lovers. මේ සයිට් එක ගත්තට පස්සේ මේ ස්ථානය පහුගිය අවුරුද්දේ ඉඳලා දැන් ඉතින් ලාස්ට් ඉයර්නේ තියෙන්නේ. පහුගිය අවුරුද්දේ ඉඳලා වෙන්න ඕනේ. ද සිට වෙන්න ඕනේ අපිට මෙතන කියනකොටම තේරෙනවා. පහුගිය අවුරුද්දේම සිටම හරීම මේ ෆේවරිට් ඩෙස්ටිනේෂන් එකක් ගමනාන්තයක් සංචාරක ගමනාන්තයක් තමයි හරිම ප්‍රියතම මිනිස්සුන්ගේ මේ මෙතන. ඉතින් ඔයගලන්ට පේනවා මේකට හේතු අපි මෙතන ආසෙක දැම්මේ නැහැ. ඉතින් ඔයාලා බලන්නකෝ මේකට ගැළපෙනුන ගිය අවුරුද්දේ සිටනේ සිටනම් ඉතින් අපි since තමයි ගන්න වෙන්නේ. ඒක නිසා ඔයගලන් වචන ලියන්න ඕනේ since last year. Right? Campers can experience the natural beauty and swim in the cool lake waters. අර දැන් cool lake කියලා කියන්නේ සිසිල් විල් ජලයේ සීතල විල් ජලයේ පීනන්න පුළුවන් මේ එන සංචාර කැම්පස්ලට. ඇත්තටම කැම්පින් වලට එනවනේ කට්ටිය ඒගොල්ලන්ට. ඒ කැම්පස්ලට පුළුවන් මේ කඳවුරු භූමියේ ලස්සන තියෙන මොනවද තියෙන්නේ? එකක් තමයි natural beauty එක. හරිම ස්වභාවික සුන්දරත්වයක් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඒ කියන්නේ අත්විඳින්න පුළුවන් and swim කරන්න පුළුවන් මේ cool lake waters වල. ඒ කියන්නේ සිසිල් විල් ජලයේ පීනන්න පුළුවන්. The second paragraph එක ගත්තොත් the campsite offers comfortable cabins, blank spacious tents. දැන් ඔයාලට පේනවා මෙතන the campsite officers මේ කඳවුරු වල නිලධාරීන් offer කරනවා සපයනවා අපිට මොනවද ලබා දෙන්නේ. එකක් තමයි comfortable cabins සුව පහසු කුටි ලබා දෙනවා. එතකොට spacious tents හොඳට spacious කියන්නේ ඉඩකඩ තියෙනනේ. ඉඩකඩ තියෙන tents ලබා අපි කියන කූඩාරම් ලබා දෙනවා. එතකොට ඔයගලන්ට පේනවා මෙතන එක වගේ අදහස් දෙකක් තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. ඒතර අපිට පුළුවන් මේක and වලින් සම්බන්ධ කරන්න. මොකද අපි similar ideas සම්බන්ධ කරන්නේ and වලින්. ඒක නිසා third blank එකට හොඳටම ගැලපෙන්නේ and. Right? You can stay there blank the end of summer enjoying the tranquility of the woods. හරිම ලස්සන වාක්‍යයක්. මේ ඔයගොල්ලෝ වචන ඉගෙන ගන්න. You can stay there. ඔයාට එහෙ ඉන්න පුළුවන්. රැඳී සිටිනවා. stay කියන්නේ රැඳී සිටිනවනේ. එහෙ රැඳී සිටින්න පුළුවන්. මේ සමයකේ අවසානයේ වෙනතුරු. ඇත්තටම අපිට පේනවනේ මෙතන කෙලින්ම තුරු කියන තෙක් කියන අදහස වෙනවනේ. මේ සමයකේ අවසානයේ වෙන තෙක්ම අපිට මේ රැඳී සිටින්න පුළුවන්. එහෙනම් අපිට මෙතන ගිම්හානය කියන ඍතුවක් ඇත්තටම ඔයගලන්ට කිව්වා. නමුත් අපි මෙතන කාල පරාසයක් විදිහට ගන්න ඒකේ අවසානයේ වෙන තෙක් නිසා දැන් ඔයගොල්ලෝ සමහරවිට මෙතන අන්ටිල්ද කියලා හිතයි. එහෙම ගන්න බෑ. මොකද හේතුව පුතා අපි මෙතනදී මේ අවසානය තෙක් රැඳී සිටින්න පුළුවන් කියන අදහස් තමයි ගන්න ඕනේ. ඒක නිසා අපි එතනට until ගන්නවා. Until the end of summer enjoying the tranquility of the woods. මේ කැලෑවේ තියෙන හරිම ලස්සන මේ tranquility කියන්නේ නිස්කලංක බව.
කිසිම ഘോഷාකාරී නෑ කියන එක මේක අපි කලිනුත් කතා කළා. ඉතින් අපි මේ තියෙන සිරීන් ෆොරස්ට් කියලාත් කියලා තියෙනවානේ. ඒ ට්‍රැන්කියුලිටි එකේ තියෙන එන්ජොයි කරමින් ඉන්න පුළුවන් මේ සමය එකේ මේ ගිම්හානේ අවසානයේ වෙනකම්ම. As the sun sets, සූර්යයා බහින විට gather around the campfire. අර මේ ගින්නක් මෙද ගන්නනේ කඳවුරේ ඒ campfire එකේ වටේට around කියන්නේ වටේට gather වෙනවා එකතු වෙනවා. මේ ඉර බහින වෙලාවේදී ඒගොල්ලෝ මොකද කරන්නේ? while sharing stories ඒ අතරේ යාලා කතාවල් එක කතා ෂෙයා කරගන්නවා, කතා බහ කර කර ඉන්නවා. එතකොට ඒගොල්ලන් තව එකක් තමයි ඒගොල්ලන් මොකද කරන්නේ? laughter ඒගොල්ලන්ගේ සිනහව blank the night hours. අර රාත්‍රී කාලය පුරාම මොන වෙනවද? රාත්‍රී කාලය පුරාම නිසා during කියලා කියන්නේ අතරතුර මොකද night hours කියන රාත්‍රී කාලය එතන. ඒ පැය ගානම අතරතුර නිසා එතනට දාන්න ඕනේ අපි during කියන පදය. In the morning take a leisurely hike. අර උදේට පුළුවන් නිදහසේ පොඩි කඳු නැමි ගියමක් වගේ කරන්න around the river මේ ගඟ පැත්තට යන්න. එතකොට අපි ගඟ පැත්තට ඇවිදගෙන යන්න පුළුවන් towards the river where you can go fishing and enjoy the soothing sounds of the flowing water. බලන්න කොච්චර ලස්සනයිද කියලා. ඒතර මෙයාට පුළුවන් මේ හයික් කරන්න හරි නිදහසේ උදේ පාන්දරට මේ ගඟ දිගේ ගඟ පැත්තට යන්න පුළුවන්. හරි ජලයේ තියෙන සංසුන් ශබ්ද හරිම නිහඬයිනේ ශබ්දේ හිමීසරේ ගලා බහිනවනේ. අන්නේ ශබ්දයත් බුද්ධ විඳින්මින් අපිට පුළුවන් මාළු අල්ලන්න එහෙම මෙතන ෆිෂින් කියන්නේ මාළු අල්ලන්න නේද? අල්ලමින් මේ ගමන එන්ජොයි කරන්න පුළුවන් කියලා තියෙනවා. ටෙස්ට් 4 එකේදී ඔන්න ඒ විදිහට තමයි ලියන්න ඕනේ. ඔයගොල්ලන් මේක ආපහු කියවලා බලන්න මුලින් ඉඳලා. එතකොට අපිට තමන්ගේ ඒ ඡේදයෙන් meaningfulද කියලා තේරුම් ගන්න පුළුවන්. ඒක පහසුවක් වෙනවා. මේ සම්පූර්ණ ලකුණු ගන්න වැරද්දක් තියෙනවා ඔයගලන්ට. ඒකෙදි මේ අඳුර ගන්න පුළුවන් වෙනවා. Test 5. Read the following passage on parachuting. Complete the table given below. දැන් මේකේ තියෙන්නේ ඔයගලන්ට ප්‍රශ්න 5ක් තියෙන පිළිතුරු සපයන්න. මේකේ parachuting ගැන තමයි මේ ටෙස්ට් පැසේජ් එක තියෙන්නේ. අපිට පේනවා පැරග්‍රාෆ්ස් 3කින් පෙන්නනවා. මේ පැසේජ් එකේ ඔයාලට තියෙන්නේ මේ හරිම ලස්සන විස්තරයක්. හැබැයි සමහරවිට ඔයාලට හුඟක්ම ෆැමිලියර් නැති වෙනම නුහුරු වෙන්න පුළුවන්. අමාරු වචනත් කීපයක් තියෙන්න පුළුවන්. ගැටුවක් වෙන්නේ නැහැ. ඒ වචන තිබුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ. පිළිතුරු ලියද්දී ඔයගලන්ට පහසුවෙන් පිළිතුරු ටික හොයාගන්න නම් පුළුවන්. නමුත් අපි මෙතන ට්‍රාන්ස්ෆර් ඉන්ෆර්මේෂන් කියන ස්කිල් එක ඔයගලන්ගේ බලන්නේ මේ ඡේදයේ තියෙන තොරතුරු අපි ටේබල් එකකට දානවා. එතකොට අපිට මේ පිළිතුරු ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට කෙටියෙන් අවශ්‍ය කරුණු ටික විතරක් මේකෙන් උකහා ගන්න පුළුවන්. හොඳයි බලමු පොඩ්ඩක් මේකේ තියෙනවා අමාරු වචන කිහිපයක් මේ තියෙන්නේ. අමාරු වචනත් නෙමෙයි. ඇත්තටම මේකේදී ඔයගලන්ට සමහරවිට නුහුරු වෙන්න පුළුවන්. ත්‍රිලිං ඇඩ්වෙන්චර් එකක් අපිට කියන්නේ මේ ත්‍රාසජනක වික්‍රමයක්. හරිද? යුනික් වේ එකක් අද්විතීය මාර්ගයක් කියන කොන්ෆිඩන්ස් විශ්වාසය එක්සයිට්මන්ට් උද්‍යෝගය රෝලර් කෝස්ටර් ඔයගලන් දැන් රෝලර් කෝස්ටර් කියන එක මම පෙන්නන්නම් පික්චර් එක. ඒතර අර මේ ක්‍රීඩා ලස්සන ක්‍රීඩාවක් කරනකොට කරන්න ගන්න දෙයක් ඔය රෝලර් කෝස්ටර් එකේ හැම ගක්ක ගිහිල්ලත් ඇති මේ වෙද්දි weightlessness කියන්නේ බර අඩුකම weightless කියන එක නේද? එතකොට weight කියන්නේ බර weightless කියන්නේ බර නැහැ weightlessness කියන්නේ බර නැතිකම. රෂ් කියන්නේ කලබලය කඩිමුඩිය descent කියලා කියන්නේ descent කියන්නේ බැහිම descending order ඔයගොල්ලන් දන්නවනේ ascending descending කියලා descending කියන්නේ එතකොට අවරෝහණය බැසීම කියන එක breath taking කියන්නේ හරිම astonishing කියන එක astonishing කියන්නේ හරි මේ පුදුම ආස හිතෙන ගොඩක් ලස්සන විස්මයජනක වගේ අදහසක් sensation කියලා කියන්නේ දැනීමට සංවේදනයට බලමු අපි මේකේ තියෙන විස්තරය parachuting is an exciting hobby where you jump out of an aeroplane with a big colorful parachute. ඇත්තටම parachuting කියලා කියන්නේ හරිම exciting hobby එකක්. අපි හිතන වගේ ලේසි එකක් නෙමෙයි. ඒක ටිකක් හරි exciting එකක්. මේ උද්‍යෝගිමත් විනෝදාංශයක්. where you jump out ඔයා පනිනවා airplane එකකින්. හැබැයි අපි ඒ පයින්නකොට ලොකු පාට පැරචූට් එකකින් තමයි එහෙම පනින්නේ. ඉතින් එතකොට ඔයගලන්ට පේන පළවෙනි වාක්‍යෙම කියනවා මේ මොකද්ද පැරෂූටින් කියන එකේ අදහස.
ඉතින් මම ඔයාලට චුට්ටක් කලින් කියන්න මට අමතක වුණා. ඔයගොල්ලන් ඇත්තටම මේ වගේ ප්‍රශ්නයකදී ඉස්සෙල්ලා අර ප්‍රශ්න ටික කියවන්න ඕනේ. ඒ කියන්නේ ටේබල් එක. නැත්නම් ෆැක්ට් ෆයිල් එක හොඳට කියවන්න ඕනේ. ඒ ටේබල් එකේ අවශ්‍ය කරුණු ටික පමණක්නේ අපි එතන ලියන්න ඕනේ. ඒක නිසා ඒ වචන ටික උත්තර ටික එනකොට ඔයාලා පොඩ්ඩක් ඒක මතක තියාගන්න ඕනේ. මෙතන ආන්සර් එක තියෙනවා, මෙතන තියෙනවා, මෙතන තියෙනවා. එතකොට ඔයාලට මේ කියනකොට ආන්සර්ස් ටිකක් තියෙන තැන පවා මතකයි. ඒක නිසා හොඳම දේ තමයි ඉස්සෙල්ලා මේක කියවලා ඉන්න එක. අපි බලමු මේකේ තියෙනවා මෙහෙම it's like a thrilling adventure in the sky. අහසේ කරන මේ මහා ත්‍රාස්ජනක වික්‍රමයක් වගේ තමයි මේක හරියට. නේද? it's like කියලා කියන්නේ ඒක වගේ කියන එකනේ thrilling adventure එකක් වගේ. Parachuting builds up confidence with a unique way to experience the thrill of flying. මේක නිසා මේ පැරෂූටින් වලින් ඇති වෙනවා ගොඩනගෙනවා කොන්ෆිඩන්ස් එකක්. කෙනෙකුට විශ්වාසයක් ගොඩනගෙනවා. ඒක වෙනස්ම විදිහකට යුනික් වේ එකක් කියලා කියන අද්විතීය විදිහකට මේ තමන්ට කොන්ෆිඩන්ස් එකක් එනවා to experience the thrill of flying. මේ පියාඹනවා අපි හරියට නිකන් පියාසර කරනවා වගේ නේද? ඒකේ සතුට අපිට ඒකේ සතුටේ හැඟීම අපිට ඒකේ දැනීම අපිට ඇති වෙනවා මේ මොකක් නිසාද? මේ පැරෂූටින් නිසා. right? ඊට පස්සේ කියනවා මෙහෙම first you put on a special suit එකක්. අපි special suit එකක් කියලා කියන්නේ මේ අපිට අවශ්‍ය වෙනවා විශේෂ ඇඳුමක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ හෙල්මට් එකක් කියන හිස් වැස්මක් අවශ්‍ය වෙනවා. ඒ දෙක ඇඳ ගන්න කියලා තියෙනවා. first you put on කියලා කියන්නේ අඳින්න පළඳින්න කියන අදහසනේ. put on a special suit and a helmet. Then you get inside the airplane. ඊට පස්සේ airplane එකේ ඇතුළට ගිහිල්ලා නැගිලා and go up really high. ගොඩාක් උඩට යන්න ඕනේ. ඉතාලම ඉහළට යන්න ඕනේ. right? when it's time to jump. දැන් පනින්න වෙලාව ආවට පස්සේ අපි මොකද කරන්න ඕනේ? මොකක්ද ඇති වෙන දේ ඇත්තටම ඔයාට you feel both excitement and a little bit of fear. එක උද්‍යෝගයකුත් ඇති වෙනවා. හැබැයි දෙකම both excitement උද්‍යෝගයත් එක්කම little bit of fear ටිකක් බයකුත් ඇති වෙනවා. but once you jump නමුත් පැන්නට පස්සේ පැන්නා මොකද ඔයාලට හිතෙන්නේ? ඔයා නිකන් හරියට you are flying through the air. ඔයා නිකන් හරියට මේ වාතයේ පියාඹනවා වගේ දැනෙනවා. ඔයාට හිතෙනවා වාතය හරහා පියාඹගෙන යනවා කියලා. and it's like a roller coaster. මේ roller coaster එක යනවා වගේ තමයි දැනෙන්නේ. The moment you leap out ඔයා ඒ පනින වෙලාවේ මොහොත ගත්තට පස්සේ ඒ මොහොතේ මොමන්ට් එකේ අපි හිතන්න ඕන මෙන්න මේවා. the rush of wind. සුළඟේ වේගය අපි හිතන්න ඕන. කොහොමද rush එක මේ සුළඟේ තියෙන තත්ත්වය කොහොමද? වේගය කොහොමද? and the feeling of weightlessness. මේ බර අඩුකමේ හැඟීම. දැන් ඇත්තටම බයිනකොට අපිට බර අඩුකමත් එක්ක වෙන අපේ මේ පෘථිවියට වඩා වෙනස්නේ නේද? එතකොට මේ වාතයේදී ඉහළ වායුගෝලයේදී බලන්න කොයි වගේද දැනෙන්නේ කියලා හිතන්න ඕනේ. ඒ කියන්නේ බර අඩුකම ගැන හිතන්න should be considered. සැලකිලිමත් වෙන්න ඕනේ. සලකා බලන්න ඕනේ මෙන්න මේ දෙක ගැන. මොකක් ගැනද සලකා බලන්න ඕනේ? rush of wind and feeling of weightlessness. as you descend you can control your direction and speed. දැන් ඔයාට අර බහින ඒ බස් දැන් ඒගොල්ලන් මේකෙන් බහිනවනේ නේද? එයාප්ලේන් එකෙන් පැරෂූට් එකෙන් ඇතෑරුණාට පස්සේ ඒකෙන් බැස්සට පස්සේ අපිට පුළුවන් මේ දිශාවයි වේගයයි දෙකම පාලනය කරන්න. you can control your direction and speed. දිශාව සහ වේගය පාලනය කරන්න පුළුවන්. making it feel like you are flying. ඒතර තමන්ට ඕන වේගයෙන් පියාසර කරනවා. තමන්ට ඕන පැත්තට පියාසර කරනවා. ඒතකොට ඔයා තමයි ඒක තමන්ටම කරන නිසා තමන් පියාඹනවා වගේ දැනෙනවා. The sight of the world below and the sensation of the parachute opening above is breathtaking. මේක ඇත්තටම හරිම විස්මයජනක සංවේදනයක් අපිට ඇති වෙන්නේ. මොකද මේ බැලුවට පස්සේ පහලින් බැලුවට පස්සේ අපිට ලෝකය පේනවනේ. ඒ දර්ශනයයි ඉහළින් අර පැරෂූට් එකේ ඉන්නකොට දැනෙන අපේ හැඟීමයි හරිම විස්මයජනකයි කියලා තමයි මේ පැසේජ් එකේ තියෙන්නේ. ඉතින් අපිට මම අමාරු වචනත් මෙතන දීලා තියෙනවා. ඉතින් අපිට ඇත්තටම මේ අමාරු වචන ආව කියලා බය වෙන්න එපා. මම ඔයගලන්ට පෙන්නන්නම්. ඇයි බය වෙන්න එපා කියලා කියන්නේ කියලා. දැන් රෝලර් කෝස්ටර් කියන එක සමහර කෙනෙක් දන්නේ නැත. මෙන්න මේ වගේ එකක්. රෝලර් කෝස්ටර් එක නිකන් ඔයගොල්ලන් දෙක ඇඟ හීතල වෙලා යනවා. පා වෙනවා වගේ තමයි දැනෙන්නේ නේද? ඒකට ඒ වගේ හැඟීමක් දැනෙනවා මේ ඉහළ අහසේදීත් පැරෂූට් එකට ගියාට මේ තියෙන පැරෂූටින් කරන අය ඒගොල්ලන්
තමන්ට ඕන විදිහට ඒගොල්ලන් ෆ්ලයි කරනවා වගේ තමයි. හොඳයි. අපි බලමු මේකේ අහලා තියෙනවා parachuting is an exciting hobby. parachuting කියලා කියන්නේ හරිම exciting hobby උද්‍යෝගිමත් විනෝදාංශය. benefit means වාසිය. මොනවද අපිට වාසිය ඇත්තටම එක වාසියක් ඒකේ දෙය තුන ඒ තමයි builds of confidence. අපේ confidence ඇති කරනවා. ඒ කියන්නේ විශ්වාසය ඇති කරනවා. you need to wear. ඔබ අවශ්‍යයි අඳින්න මොනවාද? a special suit and a helmet. විශේෂ ඇඳුමක් සහ හිස් වැස්මක් ඕනේ. you feel ඔයාලට මොනවද දැනෙන්නේ? excitement and a little bit of fear. මේ උද්‍යෝගෙකුත් එනවා හැබැයි චුට්ටක් බයකුත් එනවා. factor to be considered when leaping out. ඔයා මේ පයින්කොට හිතන්න ඕන කරුණු මොනවද? එකක් තමයි rush of wind. මේ සුළඟේ තියෙන වේගය and the feeling of weightlessness. මේ බර අඩු වෙන හැඟීම අපි වෙලසම දැනගෙන තියාගන්න ඕනේ. factors to be controlled when descending. මේ descend කරනකොට බැසීමේදී අපි මොනවද අපිට control කරන්න පුළුවන්? දැන් ඔය අපි එයාප්ලේන් එකෙන් පැරචූට් එකට යනවනේ. Taman එතකොට යන්නේ. එතකොට ඒ වෙලාවේදී අපිට මෙන්න මේ control කරන්න පුළුවන් factors දෙකක් තියෙනවා. එක fact එකක් තමයි direction එක. දිශාව අපිට control කරන්න පුළුවන්. අපිට යන්න ඕනි ස්පීඩ් එක control කරන්න පුළුවන්. ඉතින් මේ පිළිතුරු ටික ඔක්කොම අපි කියවද්දි passage එකෙන් ලැබුණා. ওই විදිහට තමයි මේ වගේ fact file එක මේ table එකක් complete කරන්නේ. හැම අවුරුද්දෙම ගොඩාක් වෙලාවට මේවා එකක් කියනවා. ඉතින් spelling mistakes කොහොමදවත්ම පිළිගන්නේ නැහැ. මාක් ස්කීම් එකේ කියලාම තියෙන spelling mistakes තියෙන වැරදි දාන්න කියලා. ඒක නිසා හරියටම අකුරු ලියන්න. මොකද transfer information කියන්නේ එක තැනක තියෙන දා තව තැනකට යවනකොට ඒ වගේ spelling mistakes අපිට accept කරන්න බැරි නිසා. ඊට පස්සේ ඒක හරියම ලේසි. ලකුණු 5ක් මේ විදිහට කරොත් ඔයගලන් ලැබෙනවා. Test 6. You and your best friend are interested in following a computer course after the examination. You happen to find out a newspaper advertisement about a 3-month computer course. You went to your friend's home to talk about it, but your friend was not at home. Write a note to be left in his or her letterbox telling him about it. Use about 40-50 words. Include when you came, why you came. Ask him or her to call back. ඒතර මේකේදී ඔයගොල්ලෝ ලියන්න තියෙන්නේ කම්පියුටර් කෝස් එකක් ගැන ආසාවෙන් ඉන්න ඔයාගේ හොඳම යාළුවයි. ඒතර මේ ඔයාට දැනගන්න ලැබෙනවා කම්පියුටර් කෝස් එකක් ගැන මාස 3ක පත්තරයකින්. ඔයා යාළුවා ගෙදරට යනවා. හැබැයි ආ එහෙ නැති නිසා ඔයා පොඩි මේ නෝට් එකක් ලියලා යාළගේ ලෙටර් බොක්ස් එකට මේ යාට ඒ ලෙටර් බොක්ස් එකට දාන්න ඕනේ. ඒ පණිවිඩය තමයි අද ඔයාලා කියන්න තියෙන්නේ. මෙන්න මේ කරුණු අඩංගු වෙන්න අවශ්‍යයි. එතකොට අපිට හරිම ලේසි. ඔයගලන් දන්නවා අපිට නෝට් එකේදී ඩේට් එක දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ආමන්ත්‍රණයේදී ඩියර් කියන එක අත්‍යවශ්‍යත් නැහැ. අපි නම විතරක් දාන්න පුළුවන්. කැමති නම් ඩියර් කියලා දාන්නත් පුළුවන්. අපි ඕන නම දැම්මා. ඊට පස්සේ අපි පණිවිඩය සරලව කෙටියෙන් ඡේද බෙදන්න නැතුව තනි ඡේදෙට ලියනවා. ඒකෙදි සරල වාක්‍ය ලියන්න පුළුවන්. මොකද මේක පෞද්ගලිකව අපි ලියන පණිවිඩයක්. අපි මේක මේ අර ෆෝමල් ලෙටර් එකක ආකෘතියට ලියන එකක් නෙමෙයි. ඉන්ෆෝමල් ලියන එකක්. ඉතින් හරිම සරලයි ලේසි. ටෙන්ස් එක තේරුම් අරගෙන මේ මෙසේජ් එක තේරුම් ගත්තා නම් අපිට මේ පණිවිඩය සරලව කියන්න පුළුවන්. දැන් මම මෙහෙම ගත්තා. I came to your home in the evening. මම ඔයා ගෙදරට ආව හවස. දැන් when you came කියලා තියෙන ආපු වෙලාව කොයි වෙලාවෙද එතකොට හවස ආවා. to tell you මොකටද why you came කියලා දැන් මෙතන කියන්නේ. to tell you about a newspaper advertisement I found for a 3-month computer course. මාස 3ක කම්පියුටර් කෝස් එකක් ගැන තොරතුරු දැනගත්තම ඒක කියන්නේ තමයි ආවේ. ඒකට ඔන්න අපි හේතුව කිව්වා. It seems very useful and interesting for us to follow after the examination. විභාගයෙන් පස්සේ අපිට හරිම useful, ඉතාමත් ප්‍රයෝජනවත් සහ රසවත් හොඳ ආසහිතන එකක් තමයි වගේ පේනවා. එක කිව්වට පස්සේ please call me as soon as you read this note. ඔයා මේක කියවපු ගමන් මට කෝල් එකක් දෙන්න. ඒක තමයි මේ ask him or her to call back කියලා තියෙනවානේ. එතකොට ওই විදිහට අපිට පණිවිඩය කියන්න පුළුවන් කෙටියෙන් වචන ගන්න සම්පූර්ණ නම්. ඊට පස්සේ අපිට ඔයාගේ නම දාන්න පුළුවන් තමන්ගේ. අපිට තවත් ඕන නම් මෙන්න මේ කෝල් කරන්න කියන එක මෙන්න මේ විදිහට කියන්නත් පුළුවන්. මේ අපිට කියන්න පුළුවන් මේ වටින දෙයක් කියන එක මෙන්න මේ විදිහට. I think it's a great opportunity for us after the exam. I think it's a great opportunity for us. ඒක great opportunity එකක්. නැත්නම් මෙන්න මෙතන අපි interesting useful ඒ කතාව නේද මෙහෙම කියන්න පුළුවන්. exam එකෙන් පස්සේ ඒක අපිට හරිම වටින අවස්ථාවක් කියන එක මම හිතනවා කියලා. ඒක කෝල් කරන්න කියන එක ඉදිරි කියන්න පුළුවන්. please call me when you get this note.
please call me මට කරුණාකර කෝල් කරන්න when you get this note මේ note එක ලැබුණම. ඉතින් අපිට මේ විදිහට නොදා මේ විදිහට දාන්න පුළුවන්. මේ විදිහට නොදා මේ විදිහට දාන්න පුළුවන්. නැත්නම් ඔයාලා කැමති ඕන විදිහකට ලියන්න පුළුවන්. මේකෙදි ලොකු මේ ව්‍යාකරණානුකූලව ලියන්න ඕනේ, පංක්චුවේෂන් තියෙන්න ඕනේ, ෆෝමැට් එකක් සාමාන්‍ය මේ ෆෝමැට් එකට ලියන්න ඕනේ. අපි ගොඩාක් අර ෆෝමල් රයිටින් වගේ ලියන්න අවශ්‍ය නැහැ. මේ විදිහට ලකුණු පහෙන් පහම ලැබෙනවා. අපි බලමු ටෙස්ට් 7. Read the story below and answer the questions. මේ ස්ටෝරි එකක් තියෙනවා, අපිට ප්‍රශ්න ටිකක් තියෙනවා, අපි ඒකට පිළිතුරු සපයන්න ඕනේ. අපි බලමු මේකේ ස්ටෝරි එකේ මෙන්න මෙහෙම තියෙනවා. One day a poor traveler arrived in the village exhausted and hungry. එක දවසක් අසරණ වෙච්ච මගියෙක්, සංචාරකයෙක් වෙන්න පුළුවන් හැම කෙනෙක්, ගමකට ආව හරිම වෙහෙසටපත් වෙලා, exhausted වෙහෙසිලා සහ බඩගින්නේ. Ravi and Suresh saw the traveler and immediately offered him food and a place to rest. ඉතින් එකපාරටම රවි සහ සුරේෂ් මේ travelerව දකිනවා. එකපාරටම යා මොකද කරන්නේ? කෑම සහ මිවිව ගන්න ස්ථානයක් පිරිනමනවා. They shared their limited resources willingly without hesitation. කිසිම පැකිලීමක් නැතුව හරි කැමැත්තෙන්ම යාලා ගාව තිබුණේ limited resources. ඒ කියන්නේ යම් සීමිත දේවල් ටිකක් පමණයි. නමුත් ඒක ඒගොල්ලන් ෂෙයා කරගන්නවා. ඒගොල්ලන් ගාව තිබිච්චා. The traveler was overwhelmed by their kindness. යාලේ කරුණාවෙන් වෙලෙනවා මේ traveler ගොඩක් සතුටුපත් වෙනවා. As he left the village the next day, ඊට පහුවෙන්දා මෙයා ගමෙන් ගිහිපු නිසා මේ traveler he told Ravi and Suresh මෙහෙම කියනවා ඊට කලින්, your generosity will be repaid one day. දවසක ඔයාලගේ මේ generosity පරිත්‍යාගශීලීත්වයට නැවත ප්‍රතිඋපකාරයක් ලැබේවි කියලා කියනවා. Years passed, අවුරුදු ගාණක් ගෙවිලා ගියා, and the two friends faced a terrible drought. මේ යාළුවෝ දෙන්න හරි භයානක නියගයකට, drought means නියගයකට face වුණ දුන්නා. Their crops withered, යාළගේ රෝග වියලිලා ගියා, and they had no food left. ඉතුරු නැහැ කිසිම කෑමක්. They were on the verge of despair. Verge of despair කියලා කියන්නේ අන්ත අපි අසරණම වෙලා මේ අසරණකමේ දොර කඩටම වැටිලා කියන එක. මේ තියෙන verge of despair means being very close to a state of complete hopelessness. සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු සුන් වෙලා විරහිත වෙලා ගිහිල්ලා, where you feel a profound sense of sadness and a lack of any way of forward. ඉස්සරහට කිසිම ක්‍රමයක් නැතුව මේ දුක්ඛිත භවයේ අන්තයටම දැනෙන අවස්ථාවේ කියන්නේ. It describes the point just before complete emotional breakdown. මානසික විඳ වැටිච්ච එකක් ගැන පෙන්නනවා. Often caused by overwhelming challenges, a sense of giving up, a great loss. ලොකු මේ අහිමි වීමක් නැත්නම් අසාර්ථක වීමක්, පසුබැසීමක්, අභියෝග වලින් ගොඩාක් කරදර වලින් හිර වෙලා අසරණ වෙච්ච වෙලාවක ඒ තියෙන තත්ත්වය තමයි මෙතන පෙන්වන්නේ මේ අලුත් වචන ඔයගොල්ලන්ට verge of despair කියන එක. ඒතර ඒගොල්ලන් ඒ වගේ අන්ත අසරණ තත්ත්වයටම ඇද වැටුණා. One evening a stranger came to their door. එක දවසක් ඒගොල්ලන්ගේ දොරකඩට ආවා අමුත්තෙක්. එක හැන්දෑවක. It was the same traveler they had helped years ago. අවුරුදු ගානකට කලින් ඒගොල්ලන් උදව් කරපු ඒ travelerම තමයි ආවේ. He had become wealthy. එයා ගොඩක් පොහොසත් වෙලා තිබුණා. Wanted to repay for their kindness. ඒගොල්ලන්ගේ කරුණාවන්තකමට නැවත ප්‍රතිඋපකාර කරන්න අවශ්‍ය වුණා ඔහුට. He brought food, water and money. එයාගෙන ආවා කෑම, ජලය සහ මුදල්. Ravi and Suresh were overjoyed. Ravi Suresh දෙන්න සතුටින් ඉපිරලා ගියා. They realized that their generosity had come full circle. එයාලගේ සාර්ථකත්වය ආපහු ලැබුණා කියලා එයාට දැනුණා, අවබෝධ වුණා. And they were rewarded in their time of need. අවශ්‍ය වෙලාවදී මෙයාට නැවත ඒක රිවෝඩ් වුණා ඒගොල්ලන්ට. They learned that helping others, ඒගොල්ලෝ ඉගෙන ගත්ත අනුන්ට උදව් කිරීම, even in a small ways, පොඩි විදිහට උනත් can bring unexpected blessings. නොහිතපු විදිහේ ආශිර්වාදයක් අරන් එන්න පුළුවන් කියලා යාළට තේරුණා. ඉතින් ඒක තමයි ස්ටෝරි එක. ඉතින් ඔයගලන්ට පේනවා මෙතන bold type word එකක් තියෙනවා he කියන එක. ඒතර මෙතන he had become wealthy and මෙතන පෝසත් බවට පත් වෙලා තිබුණා කියලා කියන්නේ ඔහු කියලා මෙතන කියන්නේ මේ එදා ආපු traveler. එතකොට ඔයගලන්ගේ අහන ප්‍රශ්නකදී අහනවා මේ bold type එකෙන් තියෙන word එක කවුද refer කරන්නේ කියන එක. ඉතින් අපි ඔන්න
මේක කියලා ඉවරයි. අපි දැන් ප්‍රශ්න ටිකට යමු. Test 1. පළවෙනි ප්‍රශ්නේ question 1. Underline the correct answer. අපිට පිළිතුරට ඉදි ගහන තියෙන ප්‍රශ්න පහෙම. The traveler කවුද උනේ? මොන වගේද උනේ? Energetic and enthusiastic? No. Very tired and starved. හොඳටම exhausted නේද? Very tired and starved, hungry. බඩගිනි වෙලා හිටියේ. ඇත්තටම disappointed, confused නෙමෙයි. So B is the answer. Second one, what did Ravi and Suresh offer the traveler? Traveler to Suresh නුයි රවිනුයි මොනවද offer කරේ? Some money to buy food. සල්ලි නෙමෙයි කෑම ගන්න. Food and place to rest. කෑම සහ maybe ගන්න ස්ථානයක්. Some water and medicine නෙමෙයි ඇත්තටම. Ravi and Suresh had to face මේගොල්ලෝ face කළේ starvation එකකට නෙමෙයි, දුර්භික්ෂයකට නෙමෙයි, flood ගම් වතුරකටත් නෙමෙයි, drought එකකට නියඟයකට. ඒක පැහැදිලිව තියෙනවා මේ ස්ටෝරි එකේ. The word he in bold refers to the traveler. රවිවත් සුරේෂවත් නෙමෙයි මං කිව්ව ඔයගලන්ට ඒක එතනදිම. Which statement is correct according to the story? Kindness and generosity enrich lives. මේ කරුණාවන්තකම සහ පරිත්‍යාගය මිනිසුගේ ජීවිත තවත් enrich කරනවා කියන එක. ඉතින් මේ දෙකම වැරදි. මේකේ kindness and generosity do not enrich lives කොහොමත් වැරදි. ඇත්තට මෙහෙම නෙමෙයි. Kindness and generosity enrich lives and create a bright future කියලා එහෙම කතාවක් නම් කියලා නෑ. ඒක නිසා B is the answer. දැන් අපිට ওই විදිහට ලියුවොත් ලකුණු පහම ගන්න පුළුවන්. සරල paragraph එකක් මේකේ තියෙන්නේ. Test 8. Write a paragraph on any of one of the following topics. Use about 50 to 60 words. 50 to 60 words. My nearest neighbor, the importance of a balanced diet. මෙතන අපිට දීලා තියෙනවා topics දෙකක්. එකක් අපි ලියන්න ඕනේ වචන 60ක පමණ රචනාවක්. ඉතින් අපිට පුළුවන් මේකත් අර මම කලින් කිව්වා වගේම ලකුණු 5ක් ලැබෙන්නේ අපිට content එකට ලකුණු 2ක්, language එකට ලකුණු 3ක්, විදිය ලකුණු 5ක්. ඉතින් ඔයගොල්ලන් ලියද්දී අනිවාර්යයෙන්ම පැහැදිලිව නිරවුල්ව ලියන්න ඕනේ. සරලව ලියන එක හොඳයි. ගොඩාක් දිග වාක්‍ය ලියන එක වරද්ද ගන්න එපා. නමුත් අපි ලියන වාක්‍ය ටික ගොඩක් ලස්සන හොඳ ඔයාගේ උපරිමයෙන් ලියන්න පුළුවන් හොඳ වාක්‍ය ටික ලියන්න. මොකද අපිට වචන 60ක් නිසා ඒක ඔයාගේ හොඳම මේ ඉදිරිපත් කිරීම වෙනවා නම් තමයි වඩා හොඳ. පංක්චුේෂන් ගැන සැලකිලිමත් වෙන්න. ඊට පස්සේ කැපිටලයිසේෂන් රූල්ස් මතක් කරගෙන ලියන්න අනිවාර්යෙන් ලියද්දී. එතකොට ඔයගොල්ලන් ඒක ව්‍යාකරණානුකූලව හරි ග්‍රැමටිකලි නිවැරදිව ලියලා ඒක මීනින්ග්ෆුල් විදියට ගැලපෙන විදිහට ලියලා තියෙනවා නම් මේකේ ඔයගොල්ලන් දන්නවා ඡේද බෙදන්න බෑ. එක ඡේදයක් විතරයි ලියන්න ඕනේ. ඒ විදියට නිවැරදිව ලියපු ඡේදයකට ලකුණු 5ම ලැබෙනවා. අපි හැබැයි ටෙන්ස් එක ගැන හිතන්න ඕනේ. my nearest neighbor නම් අපිට වර්තමාන කාලයෙන් ලියන්න ඕනේ. මොකද දැන් එයා ඉන්න කෙනෙක්නේ. the importance of a balanced diet නුත් ඒ වගේමයි. සරල වර්තමාන කාලයෙන් අපිට ලියන්න පුළුවන්. හරිම පහසුයි. තවත් සරල වර්තමාන කාල වාක්‍ය තමයි මේ දෙකටම භාවිතා කරන්න වෙන්නේ ගොඩක් වෙලාවෙදී. අපි බලමු දැන් මේ දෙකම ඔයගලන්ට ලියලා පෙන්නනවා. my nearest neighbor ගැන අපි ඒක සරලව මෙන්න මෙහෙම කියන්න පුළුවන්. my nearest neighbor is Mr. Pereira. එයා කවුද කියලා අපිට කමාවක් දාලා පෙන්නනවා මෙන්න මේ වගේ. a retired teacher with a big heart. හොඳ හදවතක් තියෙන මේ විශ්‍රාමික ගුරුවරයෙක් තමයි කියලා. දැන් මේක වාක්‍ය සරල වාක්‍යයක් වුණාට ඔයගලන්ගේ මේ සරල වුණාට හොඳ වාක්‍යයක් ඇත්තට. මොකද ඒකෙදි අපි මෙතන මිස්ටර් පෙරේරා කියන්නේ කවුද කියලා පැහැදිලි කරලා තියෙනවා කමාවක් දාලා ඉස්සරහින්. every morning එයාගේ routine එක ගැන අපිට කියන්න පුළුවන්. එයාගේ ඇයි වා කැමති යාට කියලා කියන්න පුළුවන්. every morning he waters his garden. එයා හැමදාම උදේට මේවත් ඒවා පැලවලට වතුර දානවා and waves at everyone passing by. පහු කරා යන හැම කෙනාටම වේව් කරනවා. දැන් ඔන්න එයා ආස වෙන්න නියරස් නේබගේ විශේෂ ගති ගුණයක් අපි පිළිවුවා. he tells us interesting stories from his school days. පාසල් කාලේ වෙච්ච රසවත් සිදු කතන්දර අපිට කියනවා. වර්තමාන tells වර්තමානයේ he waters වර්තමාන කාලේ waves වර්තමාන කාලේ පෙන්වන්නේ එස් දාලා තියෙන මොකද එක්කෙනෙක් නිසා මෙතන. sometimes සමහර වෙලාවෙදී he helps ඔහු මට උදව් කරනවා me with my homework too. මගේ homework වලටත් උදව් කරනවා. his kindness makes ඔහුගේ කරුණාවන්තකම makes our neighborhood warm and friendly. උණුසුම් සහ මිත්‍රශීලී එකක් බවට පත් කරන අපේ මේ අසල්වැසි හිතවත්කම මොකක් නිසාද? ඔහුගේ කරුණාවන්තකම තමයි එහෙම කරන්නේ කියලා. ඔන්න සරල වාක්‍ය ටිකක් හැබැයි ලස්සනයි පැහැදිලි. එතකොට මාතෘකාවට ගැලපෙනවා. අපි බලමු තව එකක්
the importance of a balanced diet කියන topic එක යටතේ මේක ගොඩක් සරලව තියෙන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා මේක අපිට පටන් ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. A balanced diet සමබර ආහාර වේලක් helps උදව් කරනවා us අපට stay strong, smart and full of energy. කොහොම ඉන්නද? stay strong ශක්තිමත්ව ඉන්න, smart විදිහට ඉන්න and full of energy හොඳට ශක්තිමත්ව ඉන්න උදව් කරනවා. It means එයින් අදහස් කරන්නේ eating a little of everything. ඒකෙන් අදහස් කරන හැමදේම ටික ටික කනවා. rice, fruits, vegetables, milk and fish. කියලා මේ මම ඔයාලට මේ දෙන්නේ සරල විදිහට. අපි තව චුට්ටක් හොඳ විදිහටත් බලමු. When we eat right, අපි හරියට කෑවොතින් we can study, play and sleep well. අපිට හොඳට වැඩ කරන්න පුළුවන්, සෙල්ලම් කරන්න පුළුවන්, නිදා ගන්න පුළුවන්. හැමදේම හොඳට හරි විදිහට කෑවොතින්. Too much junk food makes us weak. ඕනට වඩා ක්ෂණික කෑම, fast food නැත්නම් junk food, fatty food කෑවට පස්සේ අපි weak වෙනවා. So healthy food keeps our body happy. ඉතින් සෞඛ්‍ය සම්පන්න ආහාර අපේ ශරීරය සතුටින් තබනවා. දැන් ඔයාලට පේනවා the importance of a balanced diet කියන එකේ අපි topic එකට අනුකූලව ඒකම අපි පළවෙනි වාක්‍යෙත් ලිව්වා. අපි කියන ඒකට කියනවා topic sentence කියලා. ඊට පස්සේ අපි ඒකම ආපහු කිව්වා so healthy food keeps us body happy කියලා. එතකොට අපි එතන අවසාන වශයෙන් උත් අපි concluding sentence එකෙත් ඒ topic එකේ තියෙන දේම අපි තව ටිකක් ප්‍රූව් කරනවා. ඒකම එහෙමයි කියලා අපි ඔප්පු කරනවා. අපි ඒ කරුණ ඔප්පු කරන්න මේ වාක්‍ය 3ක් 4ක් ලියනවා. අපි කියන supporting sentences කියලා. අපි මේකට කියන බර්ගර් මෙතඩ් එකට අපි බර්ගර් මෙතඩ් එකට අපි ලියුවොතින් පැරග්‍රාෆ් එකක් ඒ විදිහට topic sentence එකක් concluding sentence එකක් මැද්දේ ඒකට support කරන sentences 3-4ක් වගේ ගාණක් ලියනවා. එතකොට ඒක හරි ලස්සන. ඒක නිකන් juicy burger එකක් වගේ. හරිම මේ ලස්සනයි රසවත් විදිහට ලියන්න පුළුවන්. අපි බලමු මේක චුට්ටක් ඇඩ්වාන්ස් විදිහට මෙහෙම ලියන්න පුළුවන්. The importance of a balanced diet කියන එකම චුට්ටක් හොඳ විදිහට ඊට වඩා. ඉතින් අපිට ලකුණු 5ම අර විදිහට ලියුවත් ලැබෙනවා. මේ විදිහට ලියුවත් හරි මේක පොඩක් level එක වැඩි quality එකේ මේ ලියපු. A balanced diet is essential for good health and proper growth. A balanced diet එකක් අත්‍යවශ්‍යයි හොඳ සෞඛ්‍යයකට සහ proper growth හොඳ වර්ධනයකට. It provides ඒක සපයනවා the body with all necessary nutrients, vitamins and minerals. මේ balanced diet එක provide කරනවා සපයනවා ශරීරයට හැම necessary all necessary සියලුම අවශ්‍ය nutrients පෝෂක පදාර්ථ vitamins minerals khනිජ ලවණ සපයනවා. Eating a variety of food කෑම විවිධ වර්ගයේ ආහාර මොන වගේ වර්ගයේද කියලා වෙනවා like වලින්. එතන such as fruits, vegetables, grains, proteins and dairy. මෙන්න මේ හැමදේම තියෙන ආහාර. එළවලු, ධාන්‍ය වර්ග, ප්‍රෝටීන් තියෙනවා. dairy කියන්නේ කිරි ආහාර. Helps maintain energy, strengthens the immune system and prevents diseases. ඉතින් ඔය ඔක්කොම කන්නේ විවිධ වර්ගයේ ආහාර කන එක උදව් කරනවා, helps කරනවා. PS දැම්මේ මොකද මෙතන උක්ත පදේ eating a variety of foods තමයි subject එක. විවිධ වර්ගයේ ආහාර ගැනීම තමයි subject. මේ list එකක් දුන්නට උක්තේ වෙන්නේ මේක. ඉතින් ඒක නිසා අපි helps උදව් කරයි කියලා දානවා. maintain කරන්න energy එක maintain කරන්න ශක්තිය strengthens ශක්තිමත් කරනවා immune system එක. ඊට පස්සේ අපි prevent කරනවා මේ diseases මේ රෝගාබාධ වලින් වළක්වනවා අපි. Balanced diet also improves mental focus and overall well-being, keeping us active and healthy. A balanced diet එකක් also improves. අපි also කියලා මෙතන උත් කියන එක අපි පෙන්නනවා මේකත් කියන එක. නැත්නම් moreover කියලා දාලා ලියන්න තිබ්බ අපිට ඕන නම් මේක. improves mental focus. අපි මානසික තත්වයක් improve කරනවා, වර්ධනය කරනවා overall. ගත්තට පස්සේ overall well-being එක මිනිස්සෙගේ මේ සම්පූර්ණ යහ පැවැත්මටම මේ improve කරනවා හොඳ කෑම වේලා keeping us active and healthy. අපිව active සහ healthy විදිහට කාර්යක්ෂමව ක්‍රියාශීලීව සහ නිරෝගී සම්පන්නව තබමින් මෙන්න මේ දේ කරනවා කියලා තමයි මේ පැරග්‍රාෆ් එකේ තියෙන්නේ. මේ පැරග්‍රාෆ් එකත් අර විදිහටම අපි topic sentence එකක් තියෙනවා, concluding sentence එකක් තියෙනවා. ඒ අතරේ supporting sentences තියෙන හොඳ juicy burger එකක් වගේ හොඳ පැරග්‍රාෆ් එක. ඉතින් ওই විදිහට තමයි අපි පැරග්‍රාෆ් එකක් ලියන්න ඕනේ. ෆස්ට් පේපර් එකේ වචන 60කට සීමා වෙලා.